හරි එතකොට මේ අද මම ඔයාලට කරන්න හිතාගෙන ඉන්නේ සම්භාවිතාවේ පාඩම. සම්භාවිතාවේ පාඩම කියන එකෙන් මම අදහස් කරන්නේ ඒ ලෙවල් ඔයාලට සම්භාවිතාවේ ගාන ගොඩ දාගන්න තමයි අද මේ කියලා දෙන්නේ. හරිද? right. බලමු. දැන් මුලින්ම සම්භාවිතාවයට යන්න කලින් කුලක සම්බන්ධ පොඩි පොඩි දේවල් ටික අපි දැනන් ඉන්න ඕනේ. සහ ඒවා පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. හරි. හරි. ඔයාලා වෙන් රූප සටහන් මතකයිදනේ? හරි. මම A හා B කියලා කුලක දෙකක් ඡේදනයක් සහිතව දක්වනවා වෙන් රූප සටහනක. හරි. මෙයා B කියමු. මෙයා අපි A කියමු. හරි. හරි. මම දැන් මේ ලකුණු කරලා තියෙන්නේ මොකක්ද? ලකුණු කරන්නේ A නේ. A පෙරේස තමයි ලකුණු කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම තව එකක් ලකුණු කරනවා මෙන්න මෙහෙම. හරි. මුලින්ම මේ කුලක සම්බන්ධ මේ කුලකවල එක එක කලාප වලින් අදහස් වෙන්නේ මොකක්ද කියන දේ ගැන පොඩි දෙයක් ඔළුවේ තියාගෙන ඉන්න. right. හරි. ආයෙත් මෙයා අපි A කියලා ගමු. මෙයා අපි B කියලා ගමු. දැන් මොකද මෙයා ලකුණු කරත් මෙයා B පෙරේසනේ ආය අමුතෙන් එක අමුතෙන් තේරුම් ගන්න ඕන දෙයක් නේ. අරක තේරුණාට පස්සේ මේ පැත්ත B විතර ලකුණු කරොත් එකෙන් B තමයි පෙන්වන්නේ කියන දේ ඔයාලට තේරෙන්න ඕන. අනේ මෙහෙම ගන්න. හරි. මේ ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? A හා B දෙකටම අයිති ටිකද නැත්නම් A හා B කියන දෙකට අයිති සේරම ටිකද? හරි. එහෙනම් මොකද A හා B වල තියෙන සේරම කොටස් ටික තමයි මේ අපි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ලකුණු කරපු පිරිසට කියනවා මොකද්ද? A මේලය B කිය. මොකද්ද කියන්නේ මේලය? මේලය කියන්නේ මොකද්ද? A හා B ගේ සියලුම දේවල් ටික කියන එක. හරි. මම ඊළඟ කොටසට. මේ බලන්න. ඊළඟ රූපේ බලන්න. දැන් ඔයාලා මේලය ඡේදනය කියන දේවල් අහලා තියෙනවා. නැවත මේ දේවල් ටික මතක් කිරීමක් තමයි මේ කරන්නේ. හරි. හරි. මෙයා මොකද වෙන්නේ? A B කියලා කියන්නේ. හරි. මෙන්න මේ මැද කොටස. මේ මැද කොටසෙන් මොකද්ද කියන්නේ? A හා B ට අයිති පොදු කොටසනේ. එනේ A හා B ගේ පොදු කොටස. ඒ කියන්නේ A ඡේදනය B කියන එක. මොකද කියන්නේ? A ඡේදනය B කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. හරි. ඒ වගේ තව එකක් මම දෙන්න. විවිධ අවස්ථාවේදී අවස්ථා කරනවා නම් ඉතින් ගණනාවක් අපිට දෙන්න පුළුවන්. මම ඉතින් ඔයාලගේ නැවත මේ මතකය ආවර්ජනය කරන්න ඕන නිසා මේ කිහිපයක් කතා කරනවා. හරි. මෙයා A කියමු, මෙයා B කියමු. හරි. බලන්න මොකක්ද වෙන්නේ? මම මෙන්න මෙහෙම එකක් ලකුණු කරනවා. මේ බලන්න. මොන බලන්න? බලන්න මොකක්ද වෙන්නේ කියලා. මේක මොනවද පාට වෙලා තියෙන්නේ? පාට වෙලා තියෙන්නේ ඒ රවුමට අයිති කොටස හැර අනෙක් සියලුම දේවල් ටික. හරි. ඒ කියන්නේ ඒ තමයි මේකට අයිති වෙලා නැත්තේ. ඒ හැර අනෙක් සියලුම ටික. ඔයාලට මතකද කුලකවල අනුපූරකය කියලා දෙයක් කරා. අනුපූරකය. එතකොට මේ අපි ලකුණු කරලා තියෙන්නේ ඒ හැර අනෙක් සියලුම දේවල් ටික කියන්නේ ඒහි අනුපූරකය වෙනවා. මොකක්ද වෙන්නේ? ඒහි අනුපූරකය වෙනවා. එහෙනම් ඒහි අනුපූරකය. අපි A මෙව ඩෑෂ් කියලා සංකේතවත් කරනවා. right. එහෙනම් ඕක මුලින්ම දාගන්න සම්භාවිතාවය කියලා මාතෘකාව දාගෙන කුලක සම්බන්ධ මතකාවර්ජනය වගේ දෙයක් මාතෘකාව ලියාගෙන මේ ටික දාගන්න. මේ ටික දාගන්න. හරි. මේ ටික වලට ඕන වෙනවා ගණන් වලදී යම් යම් අදහස් වලට ගන්න. හරි. ඒ නිසා මේක දාගමු අපි. හරි. දාගන්න.
හරි. එතකොට දැන් ඔයාලා මේ වීඩියෝ එක දැන් පස්සේනේ බලන්නේ. ඒ නිසා මම ලොකු වෙලාවක් ලියන්න දෙන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එක නවත්ත බලන්න පුළුවන්. රයිට්. එහෙනම් මම යනවා මෙන්න මෙහෙම කොටසකට. ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්ත නීතියක්. ඒක පොඩි සූත්‍රයක් ගැන කියන්නේ මේ යන්නේ. හරි බලන්නකෝ. බලන්න මොකක්ද එන්නේ කියලා. රයිට්. ඔන්න මම අර වගේ කලින් වගේම ඡේදනයක් සහිත AB කියලා මොකද්ද? කුලක දෙකක් වෙන් රූප සටහනක දාගන්නවා. හරි. බලන්න. A B හරි. මම හරි. A මේලේ B ගන්නවා. මොකද A මේලේ B. A මේලේ B කියන්නේ මේ සියලුම ටිකනේ. මොකද සියලුම කොටස් ටික. හරි. මම මුලින්ම ඒව ලකුණු කරනවා. කවුද ලකුණු කරන්නේ? ඒව ලකුණු කරනවා. හරි. ඊට පස්සේ මම ලකුණු කර ගන්නවා. කවුද? මම B ව ලකුණු කර ගන්නවා. හරි. මම ලකුණු කරනවා B. හරි. හරි බලන්න මෙන්න B ලකුණු කරමු. B නම් මෙන්න මෙතන. ඔන්න අපි A හා B දෙන්න ලකුණු කරා. හරි ඊට පස්සේ මම ඔය දෙන්නගේ ඡේදනයක් ලකුණු කරගන්නවා. මේ තියෙන ඡේදනය. මෙන්න ඡේදන කොටසනේ. හරි. එතකොට අපිට ඔය A හා B ගේ මේලය සඳහා මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන් බලන්න. මම A හා B ගේ මේලය කියන්නේ දෙන්නට අයිති සේරම ටිකනේ. එහෙනම් මම A හා B ව එකතු කරනවා බලන්න. A එකතු කිරීම B. ඔන්න බලන්න මම කියන දේ හොඳට මවා ගන්න. දැන් A රවුමට B රවුම මම එකතු කරනවා. එතකොට මෙන්න මේ පොදුවේ තියෙන ඡේදන කොටස මේ A එකතු කරද්දිත් එතෙන් එනවා B එකතු කරද්දිත් එතෙන් එනවා. හරි. A එකතු කරද්දිත් එනවා B එකතු කරද්දිත් එනවා. නේ? එතකොට මොකද අපි කරන්නේ? මෙන්න මේ පොදු කොටස දෙවරක් එක මත එක වැටෙනවා. එහෙනම් ඒ එක වතාවක් වැටෙන එක අයින් කරන්න ඕනේ. කියන්නේ දෙවතාවක් කියන්නේ එකපාරක් අයින් කරන්න ඕනේ. හරි එහෙනම් මෙයාගෙන් අඩු කරනවා කවුද අපි A ඡේදන B. හරි එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ සම්බන්ධය මේක අපිට සම්භාවිතාවයට අතිශය වැදගත්. මේකේ ඡේදනය උක්ත කරලා ලියන්නත් පුළුවන් නැත්නම් මේ වගේ මේලය උක්ත කරලා ලියවත් කිසි ගැටලුවක් නැහැ. හරි එහෙනම් මේක දාගන්න ඊළඟට. දැන් ඔයාලා අනුපූරකය කියන්නේ මොකද්ද? ඒ දේවල් ගැන යම් අවබෝධයක් තියෙනවානේ. හරි එහෙනම් ඊළඟට දාගන්න මේක ලියාගෙන අද ඉක්මනට කරනවා. හරි ඔයාලට ලියන්න මිස් වෙන දේවල් තිබ්බොත් අනිවාර්යෙන් වීඩියෝ නතර කරලා මොකද්ද? ලියාගෙන ඉස්සරහට එන්න. හරි මම වීඩියෝ එක ගොඩක් දිග් වෙන නිසා තමයි හරි ලියන්න වෙලාවක් දෙන්න තමයි ඉස්සරහට යන්නේ. හරි එහෙනම් බලන්න ඒකට දාගන්න මෝගන් ප්‍රමේය. මේක අර ද මෝගන් ප්‍රමේය කියලා එන්නේ. හරි ද කියන මෙහෙම ද මෝගන්ස් රූල් කියලා කියන්නේ අපි නිකන් මෝගන් ප්‍රමේය වගේ ලියා ගන්න. හරි මේ මෝගන් ප්‍රමේය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. බලන්න අපිට හරි A dash හා B dash තියෙනවා. හරි දෙන්නගෙම මේලය අරන් තිබ්බා. හරි මෙයා ලියන්න බලන්න මේ dash එක එළියට අරගෙන A B ගේ ඔන්න dash දානවා පොදුවේ. හැබැයි මේ මේලය මොකක්ද වෙන්නේ? ඡේදනය වෙනවා. ඔන්න ඔක තමයි නියමයෙන් කියන්නේ. ඒ වගේම මෙතන ඡේදනය තිබ්බොත් හරි මේ dash එළියට ගත්තොත් මෙතන මොකක්ද වෙන්නේ? මේලය වෙනවා කියලා ඒව කියන්නේ. පැහැදිලිනේ? රයිට්. එහෙනම් මෝගන් ප්‍රමේය කියලා මෙන්න මේකක් දාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අපිට ඊළඟට පොඩි පොඩි තව තියර කිහිපයක් හම්බ වෙනවා. අපිට ඕන දේවල් ටික. හරි. නවල් පොඩි කාලෙත් ඔය සම්භාවිතාවය කරපු දැනුම ඇති කියලා මම හිතනවා. ගොඩක් කල්ට නම් මතක් කරලා ඇති. ඒවා මතක් වෙන්නත් එක තමයි මම මේ කරන්නේ. හරි. හරි. දැන් මම මෙන්න මෙහෙම කෙනෙක් ගන්න. හරි.
හරිද? අපි මේක A ඡේදන B dash වගේ ගමු. A ඡේදන මොකද්ද? B dash. හරි. මට මෙයාව වෙන රූප සටහනක වලඟලා පෙන්නන්න. ඊට පස්සේ මට මෙන්න මෙයත් හදලා පෙන්නන්න A ඍණ හරි A ඡේදනය B. හරි ඒකෙන් අඩු කරන්නලු A ඡේදනය B කොටස. හරි මොකද කියන්නේ A ගෙන් අඩු කරන්න A ඡේදනය B කොටස. හරි. මම එහෙනම් මේකට වෙන රූප සටහන් දෙකක් ඇඳගෙන හරිද? කරනවා. A හා B ගන්න. හරි. A හා B ගන්න. හරි. මෙයා අපේ A, මෙයා අපේ කවුද? B. මෙයා අපි මොකද්ද? සයිලන්ට් වගේ දාමු නියදී අවකාශය. හරි. A බලමු A මොකද්ද කියලා. A ඉන්නවා මේ දිනේ. හරි. මෙන්න අපේ A. A ඉන්නවා. එයාට රයිට් අපේ මේ කලින් වීඩියෝ එක මැදින් නතර වෙලා තිබ්බා. ඒ නිසා මම ආයේ ටික මේ මුලින් ඉඳන් කරන්න. හරි. හරි මේ බලන්න. මට තියෙනවා හරි A ඡේදනය B dash. මොකද A ඡේදනය B dash අනිත් එක A ඍණ A ඡේදනය B. මෙන්න මේ දෙන්නම අඳින්න තියෙනවා. හරි. මේ බලන්න. A හරි මේ බලන්න. මං A හා B ව මේ ඡේදනය සහිතව ඇඳ ගන්නම්. හරි. මේ බලන්න. මෙයා අපේ B, මෙයා අපේ A කියලා ගමු. හරි. ඔන්න AB ඉන්නවා. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මම මුලින්ම A ලකුණු කර ගන්න ඕනනේ. හරි. A ලකුණු කරමු. A ලකුණු කරමු. හරි. A ලකුණු කරමු මොකක්ද වෙන්නේ බලන්න. ඔන්න A. මම A ලකුණු කරනවා. හරි. ඔන්න A ලකුණු කරා. ඊට පස්සේ මොකක්ද අපි ලකුණු කරන්න ඕනේ? B dash. B dash කියන්නේ මොකද්ද? B හැර අනිත් දේවල් ටික කියන එක. එහෙනම් B හැර අනිත් දේවල් ටික. මොකද්ද? B රවුමෙන් එළිය සේරම කොටස් ටික මේ. B රවුමට අයිති නැති හැබැයි එළියේ තියෙන සේරම ටික අපිට මොකක්ද? පාට කරගන්න වෙනවා. එහෙම නෙන්නේ. right. එහෙනම් අපි දැන් අහන්නේ මොකද්ද? A ඡේදනය B dash. A ඡේදනය B dash. කියන්නේ මේ පාඩ දෙකටම අයිති කොටස වෙන්නේ මෙන්න මේ හඳ වගේ කෑල්ලනේ. right බලන්න. බලන්න මොකද වෙන්නේ? අපේ A ඉන්නවා B ඉන්නවා. අවසානයේ මෙයාට අයිති වෙන්නේ නැත්නම් මෙයාගේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මෙන්න මේ කොටස. හරි ඔන්න අපේ A ඡේදනය B dash. මොකද A ඡේදනය B dash. අපි දැන් මෙයාව අඳන් බලමු. මෙයා නම් බලමු මොකක්ද වෙන්නේ කියලා. right. A හා දැන් B එපැයි අපිට දැන්. මේ වගේ මේ කෙනෙක් ඇඳ ගන්න. right. බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔන්න අපේ A B ඉන්නවා. A B. මෙයා B. හරි. අපි දාගමු දැන් නියදී අවකාශයක් මාද එප්සයිලන් වගේ දාමු නියදී අවකාශයක්. හරි. හරි. ඊට පස්සේ අපිට කියනවා A කින් අඩු කරන්නලු A ඡේදනය B කොටස. එහෙනම් A ලකුණු කරගන්න. A කියන්නේ මෙන්න මේ කොටස. A මෙන්න මේ කොටස නේ. right. ඊට පස්සේ අඩු කරන්න ඕනේ කාවද? A ඡේදනය B කොටස. මොකද්ද? A ඡේදනය B කොටස. හරි. බලන්න. A ඡේදනය B. මොකක්ද මෙන්න මේ කොටස නේ. එහෙනම් A ගෙන් මේ A ඡේදනය B කොටස අඩු කරපුවාම ඉතුරු වෙන්නේ මේ රතු පාට විතරක් තියෙන මෙන්න මේ කෑල්ලනේ. right. එහෙනම් අවසාන උත්තරේ එනවා යාගේ විසඳුම එනවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. බලන්න. අපේ A ඉන්නවා අපේ B ඉන්නවා. මේ අපේ B මෙයා අපේ A අවසානයේ එන්නේ මෙන්න මේ කොටස විසඳුමක් විදිහට. බලන්න ඔය දින දෙකෙන්ම එකම උත්තරේ එන්නේ නේ. එහෙනම් A ඍණ A ඡේදනය B එන්නේ මෙන්න මේ උත්තරේමයි. හරි එහෙනම් අවසාන අපිට ගන්න පුළුවන් ප්‍රතිඵලය A ඡේදනය B dash සමානයි A ඍණ A ඡේදනය B කියන එක. right. එහෙනම් මෙන්න මේක ලියා ගන්න. මේකේ තියෙන රටාව මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. හරි. මේකේ තියෙන රටාව මොකක්ද කියන හොඳින් තේරුම් ගන්න. right. හැම වෙලාවෙම A B ගෙන්ම නොදෙන්න පුළුවන්. නැත්නම් A ඡේදනයේ B dash නොලැබෙන්න පුළුවන්.
හරි. මම උදාහරණයක් ගන්නම් මෙන්න මෙහෙම. හරි. ඕක අපිට මෙහෙම දුන්නොත් එහෙම හැම වෙලාවෙම මේ ඩෑෂ් නැති එක්කෙනා ඉස්සරහින් ලියාගෙන ඩෑෂ් එක්කෙනා ඊළඟට ලියා ගන්න. ලියාගත්තාම අර ඩෑෂ් නැති එක්කෙනාගෙන් අඩු වෙන්න ඕනේ ඒ දෙන්නගේ ඡේදනය නේ. මේ බලන්න. දැන් තිබ්බොත් අපිට A ඩෑෂ් ඡේදන B කියලා තිබ්බොත් අපි ලියා ගන්නවා. මොකද්ද මෙයාගේ B ඡේදනයේ A ඩෑෂ් කියලා ලියා ගන්නවා. ලියාගත්තාම මොකක්ද වෙන්නේ? B ගෙන් තමයි අඩු වෙන්න ඕනේ මොකද්ද? B ඡේදනය ඔයගේ AB ම නැතුව මෙහෙම දාන්නකො. K ඡේදනය L ඩෑෂ්. මොකක්ද වෙන්නේ? K ගෙන් අඩු වෙන්න ඕනේ K ඡේදනය L. තේරුණා? නම් මේක දාගෙන උදාහරණ කියලා මෙන්න මේ දෙක දාගන්න. හරි. අපිට දැන් යන්න පුළුවන් සම්භාවිතාවයට. එහෙනම් සම්භාවිතාවය කියන මාතෘකාව දාගන්නකො. සම්භාවිතාවය කියන මාතෘකාව දාගන්න. ආයට උදාහරණ පේන්නේ නැහැ නේද? යට උදාහරණ පේන නිසා උඩින් ලියන්න මේ K ඡේදනයේ L ඩෑෂ්. මොකක්ද වෙන්නේ? K ගෙන් අඩු වෙන්න ඕනේ. K එයාගෙන් ඩෑෂ් නැත්නම් එයාගෙන් අඩු වෙන්න ඕනේ K ඡේදනයේ L. හරි. කොහොමයි එන්නේ? හරි. දැන් මාතෘකාව දාගමු සම්භාවිතාවය කියලා. හරි. දැන් තමයි සම්භාවිතාවයේ තියර ගැන කතා කරන්න යන්නේ. right. බලන්න මොකක්ද වෙන්නේ කියලා. right. ලියන්න මෙන්න මෙහෙම යම් නියදි අවකාශයක ඇති මුළු සිද්ධි ගණන capital in the එම නියදි අවකාශය තුළ ඇති ඒනම් සිද්ධියක් සිදු වී ඇති වාර ගාන සිම්පල් n නම් අර මොකද කැපිටල් N නියදි අවකාශයේ තියෙන සියලුම සිද්ධි ප්‍රමාණය. හරි. ඒ සිද්ධිය වෙලා තියෙන වාර ගාන සිම්පල් n කියලා ගත්තොත් සිම්පල් n නම් ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපිට මෙහෙම ලියන්න පුළුවන් බලන්න. හරි. ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය බලන්න. right. මෙහෙම වෙන්නේ. ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපි එයාව සංකේතවත් කරනවා PA කියලා. PA probability P. හරි. A ගේ සම්භාවිතාවය සමානයි මොකද්ද? මුළු සිද්ධි ගාන කැපිටල් N එයාගෙන් සිම්පල් n ප්‍රමාණයක් මොකද්ද? A ආවා. හරි. හරි. එහෙනම් ඒ සිදුවීමේ සම්භාවිතාවය ගන්න පුළුවන් කොහොමද? සිම්පල් n බෙදීම කැපිටල් N. right. දැන් එහෙම වෙන්නේ. හරි. සම්භාවිතාවය කියන්නේ මොන වගේ අගයක්ද? හරි. හිතන්න මෙහෙම. දැන් හෙට නැගෙනහිරින් ඉර පෑීමේ සම්භාවිතාව. එයා අනිවාර්යෙන් වෙන දෙයක්ද නැත්නම් අනිවාර්යෙන් කියලා වෙන්න බැරි දෙයක්ද නැත්නම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙයක්. හරි. දැන් නැගෙනහිරින් ඉර පායනවා කියන එක අනිවාර්යෙන් වෙන වැඩක්. එහෙම නේද? හරි. එතකොට අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක සම්භාවිතාවය එකයි කියලා අපි ගන්නවා. හරි. මෙහෙම ගන්න හෙට උදේට දකුණු දිශාවෙන් ඉර පෑයි. හරි. දැන්
ඔක වලට අර කරන වෙන්න පුළුවන් නේ අරකද මේකද නැහැ. එහෙම බෑනේ ඉතින්. හරි එකපාරම එහෙම දිශා මාරු වෙන්න බෑනේ. හරි. එහෙනම් මේකේ මේ අක්ෂාංශ දේශාංශ මාරුලා මොකක් හරි මේක අනිත් පැත්ත ගහන්න ඕනේ. හරි. එහෙම බෑනේ. රයිට්. එහෙනම් මෙහෙමයි වෙන්නේ. හරි. අපිට හෙට උදේට දකුණු දිශාවෙන් ඉර පැයෙන කියන එක සිදු වෙන්න බැරි දෙයක්. ඒතර කීයටවත් සිදු වෙන්නේ නැති සිද්ධියක් සිදුවීමේ සම්භාව්‍යතාවය බිඳුවයි. ඒ හැර එතනින් දෙපැත්ත එතනින් එහා මොකද සිද්ධ වෙන්න පුළුවන්ද? හරි. ඊට පස්සේ අතරමැද ටිකක් තියෙනනේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සිද්ධිනේ තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම සම්භාව්‍යතාවය කියන්නේ බිඳුවත් එකත් අතර අගයක් කියලා තේරුම් ගන්න. දැන් ඔයාලා ගානක් හදද්දී එකට වඩා වැඩි අගයක් එනවා. අම්මනසරි හරිද උත්තරේ? නෑ වැරදි. හරි. එතකොට මොකක්ද තේරුම් ගන්න? ගානක් හදද්දී සම්භාව්‍යතාවයේ එක්ක ඍණ උත්තරයක්. එහෙමත් නැත්නම් එකට වඩා වැඩි උත්තරයක් ආව අනිවාර්යෙන් උත්තරේ ගාන හදලා වැරදි කියන දේ තේරුම් ගන්න. හරි මොකද එහෙම උත්තරයක් සම්භාව්‍යතාවය තියෙන්න බෑ. තේරුණානේ? ලියාගන්න මෙන්න මෙහෙම. හරි. අනිවාර්යෙන් සිදුවන සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය එකක් වන අතර කිසි විටක සිදු නොවන සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ශූන්‍යයක් වේ. එබැවින් අනෙක් ඕනෑම සිද්ධියක සම්භාවිතාවය බිඳුවත් එකත් අතර අගයක් විය යුතුය. right. මේ බලන්න. හරි. දැන් අපි A කියලා සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ගත්තා. එහෙනම් PA' කියන්නේ මොකද්ද? දැන් A' කියන්නේ මොකද්ද? A ගේ අනුපූරකය. ඒ කියන්නේ මොකද්ද? A සිද්ධිය සිදු නොවීමේ සම්භාවිතාවය. හරි. අපිට මෙයා ගන්න පුළුවන් දැන් අපි A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය PA කියලා සංකේතයක් කරානේ. එහෙනම් ඔය PA' අපිට ගන්න පුළුවන් කොහොමද? එක ඍණ මොකක්ද දෙන්නේ? PA ගෙන්. මොකද එක ඍණ PA ගෙන්. එහෙනම් මෙයාව දාගන්න. හරි. මේක මේ A' වලට විතරක් නෙමෙයි ඕන එකට ඔට්ටුයි. හරි. ඒතර මෙහෙම තියනවා කියේ P A ඡේදනය B ගේ ඩෑෂ් එක. හරි. එහෙම තිබ්බොත් එහෙනම් මොකක්ද දෙන්නේ? එක ඍණ PA ඡේදනය B කියලා අපිට දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක දාගන්න. හරි. මෙයා එන්නේ කොහොමද? හරි. මෙයා එන විදිහ තමයි මේක කියන්න ඕනේ නැහැ කියලා හිතුණා. හැබැයි මම ඔයාලට කියන්න කටවිතරකේ කොහොමද ආවේ කියලා හිතනවා. හරි. ඉතින්ද මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් මෙහෙම දෙයක්. හරි. මොකක් හරි නියදි අවකාශයක ඇති මුළු සිද්ධි ගාන මම ගන්නවා කැපිටල් N කියලා. හරි. මුළු සිද්ධි මම කෙටියෙන් ලියන්නේ මුළු සිද්ධි කැපිටල් N ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒ සිද්ධි කියද්ද සිම්පල් N ප්‍රමාණයක් තියෙනවා කියනවා. එහෙනම් ඒ නොවන සිද්ධි කීයක් තියෙනවද? දැන් ඒ වෙන්නේ නැහැ කියන්නේ ඒ නොවන සිද්ධිනේ. එහෙනම් මොකද ඒ නොවන සිද්ධි? දැන් හිතන්නකෝ සිද්ධි තියෙනවා 20ක්. සිද්ධි 20න් සිද්ධි 8ක් මොකක්ද නේ? ඒ සිද්ධිය සිදු වෙලා හිතන්නකෝ. ඉතුරු 12 ඒ සිද්ධිය සිදු නොවීමේ අවස්ථාව වෙන්න ඕනනේ. මොකද ඒ සිද්ධිය සිදු නොවීමේ අවස්ථාව වෙන්න ඕනනේ. එහෙනම් මම මේක මේ සූත්‍රය ආව විදිහෙම කෙටියෙන් කියන්න යන්නේ. හරි. එහෙනම් ඒ නොවන සිද්ධි කැපිටල් N ඍණ සිම්පල් N. හරි. තේරුණානේ?
අපිට යාව සංකේතවත් කරන්න පුළුවන් මොකද a dash කියලා නේ a dash නේ එහෙනම් මේ බලන්න අපිට පුළුවන් නේද මේ බලන්න n ඍණ n නේ මෙයා කොහොමද අපි ගත්තේ හරි මෙයාගෙන් මෙයා අඩු කරා නේ හරි එහෙනම් අපිට a dash ගන්න පුළුවන් මොකද්ද n ඍණ මොකද්ද n හරි දැන් මම මෙයා බෙදා යනවා කාගෙන්ද හරි සම්පූර්ණ දත්ත ප්‍රමාණය සම්පූර්ණ සිද්ධි ප්‍රමාණය කැපිටල් n ගෙන් බෙදලා යනවා n මේ කියන්නේ මොකද්ද a සිද්ධිය නොවන සිද්ධි ප්‍රමාණය එයා මුළු සිද්ධි ගානෙන් බෙදනවා කියන්නේ a සිද්ධිය නොවන සිද්ධි සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ a සිදු නොවීමේ සම්භාවිතාවය කියන්නේ අපි සංකේතවත් කරනවා මොකද pa dash පොඩ්ඩක් ඉන්න බලන්න ඔක පේනවද කියලා මේ හරි පේනවනේ මෙයාට දැන් අපිට මොකක්ද දෙන්නේ 1 මේ මොකද්ද a සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය pa ඔන්න ඔහොමයි මෙන්න මේ සම්බන්ධය අපිට ලැබුණේ හරි ඕවනම් විභාගයට අහන්නේ හැබැයි අවබෝධයක් අවශ්‍ය නිසා මම කියලා දෙන්න ඕනේ නැහැ කියන දවසේ හිටි හැබැයි ඉතින් කමන්නේ තේරුම් ගන්නත් ඕන නිසා මම ඔක් කියලා දුන්නා ඉතින් හරි දාගන්න right එහෙනම් මම කරනවා හරි වීඩියෝ නවත්තන් හරි කවන්නේ කට්ටිය ලියා ගන්න right බලමු මොකක්ද දෙන්නේ කියලා එහෙනම් ඊළඟට හරි අපිට තව කුලකවල හම්බෙච්ච විවිධ සම්බන්ධතා ටිකක් තිබ්බ මතකද හරි බලන්න අපිට කුලකවල හම්බුණ පොඩි සම්බන්ධතාවයක් අර මේලයට එහෙම හම්බුණා මතකද මේලයට right බලන්න මොකක්ද වෙන්නේ මේලයට හම්බෙච්ච සම්බන්ධතා ටික හරි අපිට ආව මොකද a මේලය b හරි මොකද a මේලය b සමානයි a ධන b ඍණ a ඡේදනයේ b කියලා වань කොහොමද ඒවල ටික ගන්නෙ right එහෙනම් මෙතෙන් අපිට මොකද සම්භාවිතාව සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද්ද p a මේලය b සමානයි pa ධන pb ඍණ මොකද්ද p a ඡේදන b මේක හොඳට මතක තියාගන්න හරි අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නේ කරන්න මේ සම්බන්ධතා ඕනෙම වෙනවා හරි ඊට අපිට තව කුල වලින් සම්බන්ධයක් මතකද a ඡේදනය b dash කියලා එයා ගත්තේ කොහොමද a ඍණ a ඡේදනයේ b කියලා එහෙනම් මෙතන මොකද්ද p a ඡේදනයේ b dash සමානයි මොකක්ද දෙන්නේ pa ඍණ pa ඡේදන b හරි මේකත් දාගන්න හරි මේ සූත්‍ර හොඳට මතක තියෙන්න ඕනේ අමතක වෙන්න බෑ අනිවාර්යෙන් මතක තිබිය යුතුම දේවල් කෙටි ප්‍රශ්නේ කරන්න නම් හරි මේ සම්බන්ධතාවය ලකුවට මේ රචනා ප්‍රශ්නට ඕන වෙන්නේ නැහැ කියන්න බෑ මේ රචනා ප්‍රශ්න ඕනේ හැබැයි අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නේ කරන්න නම් මොකක්ද වෙන්නේ මේ සම්බන්ධතා ටික දැනගන්නම ඕනේ හරි රයිට් එහෙනම් මේ ටික අපි දාගත්ත අපි ඊට යමු හරිද බේස් ප්‍රමේයයට මොකද්ද බේස් ප්‍රමේය මේ බේස් ප්‍රමේය කියන්නේ මොකද්ද බේගේ ප්‍රමේය හරිද මෙහෙම මේක මෙහෙම කියන්නේ ඔක සිංහලට කරලා එහෙමම හරවලා දෙනවා බේගේ ප්‍රමේය හරි මේ දාන්න මොකද්ද බේගේ ප්‍රමේයනේ බේස් හරි හරිනම් මොකක්ද දෙන්න ඕනේ බේගේ යාර ලහිරු කිව්වොත් ලහිරුගේ ප්‍රමේය වගේ හරි බේගේ ප්‍රමේය අපි ඒක නිකන් අර බේස් ප්‍රමේය ඉදින් කියනවා හරි බේස් ප්‍රමේය හරි බේස් ප්‍රමේය කියන්නේ මෙහෙම දෙයක් හරි බේස් ප්‍රමේය කියන්නේ මෙහෙම දෙයක් හරි බලන්න මෙහෙම එතන a හා b කියලා සිද්ධි දෙකක් තියෙනවා හරි a හා b සිද්ධි දෙකක් තියෙනවා හරි දැන් ඉතින් මෙහෙම දැන් ළමයි සෙට් එකක් ඉන්නවා මේ ඒ ළමයි ගමු දැන් වැස්ස දවසක් හරි ඒ දවසේ උදේ වැස්ස පටන් ගැනීමේ සම්භාවිතාවය හා ළමයා පාසල් පැමිණීමේ සම්භාවිතාවය අතර මොකක් හරි සම්බන්ධයක් හිතන්න පුළුවන් හරි සමහර කට්ටිය නම් වැස්ස ජීවිතේට එන්නේ නැහැ ඉස්කෝලේ සමහර කට්ටිය එනවා සමහර කට්ටිය ඉන්න පුළුවන් නොඑන්නත් පුළුවන් ඒ වගේ දෙයක් හිතන්න අද උදේ වැස්සොත් අද උදේ ගහලා තියෙනවා නම් එතකොට ළමයා පාසල් පැමිණීමේ සම්භාවිතාවය. අන්න ඒ වගේ සම්බන්ධයක් තමයි බේස් ප්‍රමේය කියන්නේ. මෙන්න මෙයා වෙලා තියෙනවා නම් අන්න අරයා වීමේ සම්භාවිතාව. හරි. බලන්න මෙන්න මෙහෙම.
හරි. අපි එයා සංකේතවත් කරනවා මෙන්න මෙහෙම. හරිද? ලියා ගන්න. ඒ සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය පහත පරිදි බේස් ක්‍රමයේ ඇසුරෙන් සංකේතවත් කළ හැක. බලන්න. හරි. B සිදුවීමේ සම්භාවිතාවය A වෙලා තියෙද්දී B සිදුවීමේ සම්භාවිතාවය. B ගේ සම්භාවිතාවය කවුරු වෙලා තියෙද්දි A වෙලා තියෙද්දි. මෙයා මෙහෙමත් සංකේත කරනවා. P B A කොහොමද දෙනවා. හරි. ඊට පස්සේ මෙහෙම P මොකක්ද දෙන්නේ? B A කොහොමද දෙනවා. ඔය තුනෙන්ම කියන්නේ එකම සම්බන්ධයක් ගැන. හරි. එහෙනම් මෙයා සමානයි අපිට කියනවා මොකද්ද? B ගේ සම්භාවිතාවය A වෙලා තියෙද්දි. එයා සමාන වෙනවා P B ඡේදනය A බෙදීම PA ට. හරි. එහෙනම් මම ඒකට පැහැදිලිව ලියන අවසානයේ මෙහෙම P B A. එයා සමානයි P B ඡේදනය A බෙදීම PA. ඔන්න ඔහොමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. රයිට්. එහෙනම් මේක දාගන්න. හරි. මේක දාගන්න. මේ ඇසුරෙන් අපි මේක තව එක සුළු කිරීම වලට පාවිච්චි කරන විදිහ කතා කරනවා. හරි. ඒවා අපිට කෙටි ප්‍රශ්න වලට නිතරම ඕන වෙනවා. ඒකයි. හරි. මේක දාගන්න. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා දැන්. මේක ලියාගත්තා නේද? ඊට පස්සේ අපි මේකේ පොඩි පොඩි සුළු කිරීම් ටිකකට යමු. ඔන්න බලන්න. අපිට මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. P B dash A. හරි. මේ බලන්න. මෙයාට මෙන්න මේ ප්‍රසාරණය දැම්මොත් මොකක්ද වෙන්නේ? P B dash ඡේදනය A බෙදීම මොකද්ද? PA වෙනවානේ. රයිට්. හරි. හිතන්න ඩෑෂ් එකක් සහ අපිට නිකම්ම කුලකයක් නෙමෙයි තියෙද්දි මොකද අපි කරන්නේ? ඒක ඩෑෂ් එක පිටිපස්සෙන් ලියා ගන්නවානේ. ලියාගෙන එම ලියන්න ඕනේ නැහැ. එකපාර ඔයාලා ඒ සූත්‍ර දාන්න ඔළුවට තේරුම් ගන්න ඉන්නවා නම් ඒක ඉතින් එකපාර දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මෙයා කියනවා මොකද? P A ඍණ P A ඡේදනයේ B බෙදීම PA. පොදු හරයන්නේ තියෙන මේ පොදු හරය වෙනම දුන්නොත් PA බෙදීම PA ඍණ PA ඡේදනයේ B. දැන් A ඡේදනයේ B ගියා B ඡේදනයේ A ගියා දෙන එකම අදහස එන්නේ. හරි. මොකක්ද දෙන්නේ මෙයා? P B dash A. හරි. එහෙනම් මේ මොකක්ද දෙන්නේ? P B dash A මෙයා සමාන වෙන එකනේ මෙයා ගහුණාම ඍණ මේ කවුද මේ ඉන්නේ? මෙයාම නෙමෙයිද? යාම තමයි මේ A ඡේදනයේ B බෙදීම PA කියන්නේ. P B A. හරි. මේ අන්තිමට ආව උත්තරේ මතක තියාගන්න නම් අවශ්‍ය නැහැ. මතක තියාගන්න එපා කියලා මම කියන්නේ. හරි. එහෙනම් මේ බලන්න මතක තියාගත්තට ගැල්ලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. ඇයි අපිට හැම වෙලාවෙම මේක මේ දක්වා සුළු කරගන්න තේරුමයි තියෙන්න ඕන. ඒ අවබෝධය තියෙනවා. හරි. මොකද හැම වෙලාවෙම අන්තිම උත්තර මතක තියාගන්න අපිට හැකියාවක් නැහැ. මොනියම් හෝ වෙලාවක අමතක වුණොත් මේ හදාගන්න අවබෝධය තියෙන්න ඕන. මම රෙකමන්ඩ් කරන්නේ මේක මතක තියාගන්න ඕනේ. මේ හදපු පිළිවෙල හොඳට අවබෝධ කරගන්න. මේක සුළු කරන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේක. ඊළඟට මම ඔයගේ කිහිපයක් දෙනවා. හරි. ඔයාලා වීඩියෝ එක නතර කරලා ඒ ටික හදන්න ඕනේ. හරි. ඔයාලා දන්න සුළු කිරීම ටික දාන්න කියලා කියන්නේ. හරි. දන්න ටික දාන්න.
මෙහෙම එකක් දුන්නොත් B B හරි B අපි ගමු මෙහෙම B B A dash ඊට අනිත් එක්කෙනා P B dash A dash ඊට පස්සේ P අපි ගමු මෙහෙම එකක් A මේල B අපි A ඡේදන B ගමු හරි A ඡේදන B අනිත් එක A මේල B හරි බලන්න මොකක්ද දෙන්නේ කියලා රයිට් මේ දෙක මට මේ හතරම මට කරලා පෙන්නන්න ඕන හරි මේ හතර කරලා පෙන්නන්න මම දැන් ඔයාලා වීඩියෝ නතර කරගන්න මම එකින් එක කරන් යනවා ඉස්සරහට හරි ඔයාලා වීඩියෝ නතර කරලා විනාඩි 4-5ක් හැරගෙන මේක කරන්න එච්චරලා යන්නේ නැහැ ඉතින් හරි කරන්න එකින් එක කරලා ඉස්සරහට වීඩියෝ එක බලාගෙන එන්න හරි මේ බලන්න P B A dash මම නේ මෙයා ලියන්න පුළුවන් P B ඡේදනයේ A dash බෙදීම P A dash මම නේ අපිට දැන් මේ උඩ එක්කන මේ P B A dash එන මොකද්ද P B B ගෙන් අඩු කරනවා P B ඡේදනයේ A ඡේදනයේ බීම තමයි මේ P A dash කියන්නේ A dash ගේ සම්භාව්‍යතාවය එක ඍණ P A අපි ඉගෙන ගත්තේ නැද්ද ඔය ඉගෙන ගන්න එහෙනම් මෙයාව මේ දක්වා සුළු කරන්න පුළුවන්. හරි දැක්කනේ. මේවා මේ මතක තියාගන්න එපා මේ අන්තිම උත්තර. හරි. මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න මේක මේ කරන පිළිවෙල. හරි. ඊළඟ එක්කෙනා. මේ බලන්න. බලමු. හරි. මම මේක මකනවා. හරි. මකලා කරා යනවා ඉස්සරහට. හරි. බලන්න. P B dash A dash මොකක්ද දෙන්නේ P B dash ඡේදන A dash දැන් ඉතින් මොකද්ද මතක් වෙන්න ඕනේ ද මෝගන් ප්‍රමේය නේද බෙදීම P A dash මේ දෙන්නගේම dash තියෙන නිසා dash එළියට ගත්තොත් මොකක්ද වෙන්නේ B මෙයා මේලය A වෙනවා එයාගේ dash බෙදීම P A dash ඉතින් මේ මොකද්ද කරන්න පුළුවන් dash තියෙන නිසා එක ඍණ P B මේල A එක ඍණ PA ඔන්නම ලියා ගන්න පුළුවන්. හරි. මේ අන්තිම දෙක නම් ටිකක් වැදගත් දෙන්නේ. හරි කරලා බලන්න. දැන් හිතන්න එනවා ඔක් කරද්දී. හරි. බලන්න. හරි. හරි. මම නම් කරනවා ඔන්න බලමු මොකද දෙන්නේ කියලා. හරි. බලන්න මෙහෙමයි ඔක සිද්ධ වෙන්නේ P අන්න බලන්න P A ඡේදනය B හරි මෙයා ප්‍රසාරණක P A ඡේදනය B හරි බෙදීම හරි මොකක්ද දෙන්නේ P A ඡේදනය B මේ ඇතුලේ ඉන්න එක්කෙනාව අපි මොකද්ද කියලා අඳුනගන්නේ කොහොමද ඇතුලේ ඉන්න එක්කෙනා මොකක්ද කියලා අඳුනගන්නේ කොහොමද? බලන්න. මෙතන මේ තියෙන එක්කෙනා අපි වෙන් රූප සටහන කටුවට දානවා. හරි. ඒක මේ අවබෝධය සඳහා අපි කරන දෙයක්. බලන්න. A හා B ඉන්නවා. හරි මේ කටුවට දාගන්නේ. හරි. මේ A. A කවුද? මෙයා. A ඡේදනයේ B කවුද? මෙන්න මෙයා. A දෙන්නගේ ඡේදනයනේ. A හා A ඡේදනයේ B ගේ ඡේදනය කියන්නේ මොකද්ද? ආයෙත් මේ ඡේදන කොටසම තමයි. එහෙනම් මොකද්ද? මෙයා එනවා P A ඡේදන B කියලා. හරි. එයි මේ A ලකුණු කරා. ආයි A ඡේදන B ලකුණු කරා. ඊට පස්සේ A ඡේදන B කොටසයි A ගේ ඡේදනය කියන්නේ ඒ ආකාර දෙකටම පොදු ටික. එහෙනම් මොකද? ආයි එන්නේ ඡේදනයම තමයි. P A ඡේදනයේ B බෙදීම P A ඡේදනයේ B වෙනවා. හරි. මෙයාට මෙයා ලකුණ උත්තරේ එකයි. එහෙනම් P A A ඡේදනයේ B මොකක්ද ඉන්නේ 1. හැදෙන්නේ තේරුණානේ රයිට් එහෙනම් ඔහොමයි කතන්දරේ සිද්ධ වෙන්නේ අපි යන් දැන් ඊළඟ එක්කෙනාට රයිට් බලමු මොකද දෙන්නේ කියලා
PA A මේල B. PA A මේල B. PA A මේලය B. right බලන්න මොකක්ද වෙන්නේ? එහෙනම් මෙයා ප්‍රසාරණය කරොත් PA ඡේදන A මේල B. හරි. බෙදීම මොකද්ද? PA මේල B. right මොකක්ද වෙන්නේ බලමු. එහෙනම් මෙයාවත් අර වගේම අපි වෙන් රූපයක දාමු. A ඉන්නවා B ඉන්නවා. A කවුද? මේ ඉන්නේ A. එහෙනම් අපි A sorry. අපි මෙයා මාරු කරමු. A B. හරි. අපි A ඊට අපි A මේල B කවුද? මෙන්න මේ තියෙන්නේ. හරි කොහොමද එන්නේ? දැන් එතකොට A හා A මේල B ගේ ඡේදනය කියන්නේ දෙන්නට අයිති පොදු ටික. ඒ කියන්නේ දෙපැත්තටම ඉරිදෙන මොකේද? මෙන්න මේ රවුමනේ. එහෙනම් මොකද්ද මේ රවුම? A රවුමනේ. එහෙනම් මොකද්ද එන්නේ? A ඡේදන A මේල B කියන්නේ මොකද්ද? PA ම තමයි. බෙදීම PA මේල B. එහෙනම් අපිට ලියන්න පුළුවන් PA A මේල B සමානයි මොකද්ද? PA බෙදීම PA මේල B කියලා. හරි. ඒතර ඔච්චරයි අපිට මේකෙදි තියරි විදිහට කතා කරන දේවල් තියෙන්නේ. කිව්වොත් වැරදි අපිට පොඩ්ඩක් තියෙනවා. තව පොඩි කොටසක් තියෙනවා. හරි. මේක දාගන්න. ස්වායත්ත සිද්ධි ගැන කතා කරන්න තියෙනවා. මොකද්ද? ස්වායත්ත සිද්ධි. right. එහෙනම් මේක දාගමු ඉක්මනට. හරි. දැන් මේ වීඩියෝ නවත්තලා බලලා ලියා ගන්න. හරි. අර වීඩියෝ එක ගොඩක් හිස්තැන් වැඩි වෙන නිසා තමයි මම මේක මේ ඉක්මනට කරන් යන්නේ. ඔයාලා නවත්ත බලන්න පුළුවන්. right. හිතන්න මෙහෙම. හරි. ස්වායත්ත සිද්ධි. හරි. උදේට වහින එකයි ගණන් සර් ඉස්කෝලේට එන එකයි ගන්න. හරි. දැන් මොකද්ද මේ? උදේට වහින එකයි ගණන් සර් ඉස්කෝලේට එක අතර සම්බන්ධයක් තියෙනවද? ඇස්වල ඉන්නේ නැති කියලා කිව්වට එනවනේ. එතකොට ඒ වගේ දෙයක් තමයි. ඔක ඒ වගේ දෙයකින් මතක් කරනවා හිතන්න මෙහෙම. මට ධාතු කැට දෙකක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? ධාතු කැට දෙකක් තියෙනවා. හරිද? ධාතු කැට දෙක මම එකපාර උඩ දානවා. හරිද? එතන මේ A ධාතු කැටේ හා B ධාතු කැටේ කියන්නේ A ධාතු කැටේ අංක 3 ලැබීමයි B ධාතු කැටේ අංක 4 ලැබීමයි ඒ සිද්ධි දෙක අතර කිසිම සම්බන්ධයක් තියෙනවද? නැහැ. දැන් මෙයාට 3 ලැබුණා කියලා මෙයාට 4 ලැබෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. හරිද? තේරුණානේ? පැහැදිලි? එතකොට දැන් මෙයාගේ එක ආවා කියලා මෙයාගේ 6 එන්න ඕනේ කියලා දෙයක් නැහැ. මෙයාගේ කවුරු ආවත් මෙයාගේ ලැබෙන උත්තරේ අරයගෙන් ඇත්තටම ස්වාධීනයිනේ. සම්බන්ධයක් නැහැ. ඒක අපි කියන්නේ යැපෙන්නේ නැහැ. ස්වායත්තයි. හරිද? يعني A ධාතු කැටේ හා B ධාතු කැටේ උත්තර එකිනෙකෙන් ස්වායත්තයි නේ. එතකොට ඒ සිද්ධි ස්වායත්තයි. හරි. ස්වායත්තයි කියන්නේ ඡේදනයක් නැහැ කියන එකද? නෑ. දැන් මෙයා ධාතු කැට දෙකේ 3 5 5 1 ලැබෙන්න බෑද? පුළුවන්නේ. ඡේදන තියෙන්න පුළුවන්. හරි. හැබැයි A ගේ උත්තරෙට A ගේ ලැබෙන අගය B ගේ ලැබෙන අගයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. තේරුණානේ? එතකොට ඒ වගේ අවස්ථාවක මේ බේස් ක්‍රමයේ පොඩ්ඩක් අපි වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ බලන්න. ඉතින් P B A අපි මෙයාව ලියන්නේ කොහොමද? හරි. P B ඡේදන A බෙදීම PA නේ. කොහොමද ලියන්නේ? තේරුණානේ? කොහොමද ලියන්නේ? හරි. දැන් මේ A හා B සිද්ධීන් ස්වායත්ත විට මෙතන ස්වායත්තයි කියලා කියනවා. එතන ස්වායත්ත වෙද්දී අපි ගත්තොත් PBA කියන්නේ A සිද්ධිය සිදු වී ඇති විට B සිද්ධිය සිදු වීමේ සම්භාවිතාවය. දැන් B ගේ සම්භාවිතාවය සඳහා A ගේ බලපෑමක් තියනවාද? දැන් A සිද්ධිය සිදු වුණා හෝ නැතා හෝ B සිද්ධිය සිදු වෙන එක බලපාන්නේ නැහැ. ඒකයි ස්වායත්තයි කියන්නේ. එතකොට මෙන්න මේ සම්බන්ධනේ A සිදු වෙලා ඇති විට B සිදු වීමේ සම්භාවිතාවය කොහොමද B සිදු වීමේ සම්භාවිතාවය තමයි. හරි. මොකද A කිසිම බලපෑමක් කරන්නේ
B සිද්ධ වෙන්නේ. එහෙනම් මෙයා අපිට ඍජුවම සම්බන්ධ කරන්න පුළුවන් කාටද? PB. ඇයි ඒ? B සිදුවීමේ සම්භාවිතාවයම තමයි. ඒ සිදු වුණා හෝ නැතත් හෝ B සිද්ධ වෙනවා හෝ නැතත් හෝ අතර සම්බන්ධයක් නැහැ. ඒ සිද්ධ වුණත් නැතත් එක්ක B සිද්ධ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. ඒක වෙනම දෙයක්. ඒ නිසා තමයි මේ A සිදුවී ඇති විට B සිදුවීමේ සම්භාවිතාවය කියන එක අපි කෙලින්ම B ට සමාන කරන්නේ. B ගේ සම්භාවිතාවයට සමාන කරන්නේ. එහෙනම් මේ එකම දෙන්නෙක් නේ. එහෙනම් P මොකද්ද? B ඡේදනය A බෙදීම PA සමානයි PB. මෙයා මෙහාට ගුණ කරොත් B ඡේදනය A කියන ඉතින් A ඡේදනය B වන එහෙනම් PA ඡේදනය B සමානයි කාටද? PA වතාවක් කාටද? PB ට. එහෙනම් ස්වායක්ත සම්බන්ධතා නැත්නම් ස්වායක්ත සිද්ධි දෙකකට පමණ හරිද? තෘප්ත වන අවස්ථාවක් තමයි නැතෘප්ත වන සමීකරණයක් තමයි මෙන්න මේ. පැහැදිලිනේ? ස්වායක්ත අවස්ථා හැර හරිද? අනිත් අවස්ථාවල මේක පාවිච්චි කරන්න බෑ. ඉතින් අපිට සිද්ධි දෙකක් ස්වායක්තයි කියලා කිව්වොත් කෙලින්ම මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධි දෙකක් ස්වායක්ත බව පෙන්වන්න කිව්වොත් ඒ මේ සම්බන්ධය තෘප්ත වෙනවා කියලා පෙන්වනවා නම් වැඩි ඒ හරි. ඒ තේරුණා නේද? මේක දාගන්න මෙච්චරයි අපිට තියෙන්නේ. හරි. එහෙනම් අපිට දැන් ප්‍රශ්න ඕන එකක් කරන්න යන්න පුළුවන්. කෙටි ප්‍රශ්න නම් පහසුවෙන් කරන්න පුළුවන්. රචනා ප්‍රශ්න මගේ පොඩි තල්ලුවක් ඕනේ ඔයාලට කරගෙන යන්න. ඒකෙත් ගණන් එකක් දෙයක් කරාට පස්සේ මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙයි. හරි. ඔයාලට රුක් සටහන් එහෙම මතක ඇතිනේ. රුක් සටහන් එහෙම මතක නැත්නම් ඉක්මනට මතක් කරගන්න. හරි. එහෙනම් මෙච්චරයි කියලා තියෙන්නේ. අපි එහෙනම් තවත් ඉස්සරහට වීඩියෝ කීපයක් මම දාන්නම් ගණන් කරන හරි කෙටි ප්‍රශ්න කරන එක වීඩියෝ එකකුත් රචනා ප්‍රශ්න කරන වීඩියෝ දෙකක් වගේ දාන්න. මොකද රචනා ප්‍රශ්න කරන්න ලොකු වෙලාවක් යනවානේ. දැන් ඩිස්කස් කරන්න. හරි. ඒ නිසා හරි. ඒක නම් මම වීඩියෝ දෙකකුයි කෙටි ප්‍රශ්න වලට නම් ලොකු වෙලාවක් යන්නේ. හරි පහසුයි ගණන් ටික. ඒ නිසා ඒ ටිකට මම වීඩියෝස් 3ක් විතර තව දානවා. හරි නම් මේ ටික හොඳට ලියාගෙන පුළුවන් කරගන්න සම්භාවිතාවයේ තියෙන ටික. හරි මේ ටික ඔයාලා දන්නවා නම් ඔයාලා සම්භාවිතාවය ගන්න ටික උඩ දාගන්න පුළුවන්. මම මේ අද කියලා දුන්නේ හරි සම්භාවිතාවය කියන සම්පූර්ණ පාඩම නෙමෙයි. හැබැයි ඒ ලෙවල් සම්භාවිතාවයේ කොට දාගන්න නම් ඒ ලකුණු 100 ගන්න නම් රචනා ප්‍රශ්න කොටසයි කෙටි ප්‍රශ්න කොටසයි කොට දාගන්න මේ ධර්ම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මේ ටික හොඳට බලලා හරිද ගාන සිකියෝ කරගන්න ගාන ඔයාලා කන්ෆර්ම් කරන්න අනිවාර්ය කරනවා කියලා. ඒ නිසා මේ ටික බලලා වැඩේ කොට දාගන්න හැමෝටම ජය වේවා. හරි. එහෙනම් අපි ඉස්සරහ වීඩියෝ ටිකෙන් ආයෙත් හමුවෙමු. හැමෝටම ජය වේවා.